යාළුවෝ හැමෝම SL Story Tube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ 2020 දී තිරගත වුණු හොරර් මූවි එකක් වෙන කැවියට් මූවි එක ගැනයි. කතාව ස්පොයිල් කරගන්න කැමති නැත්නම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. එහෙනම් අපි කෙලිම කතාවට යමු. ෆිල්ම් එක පටන් ගන්නේ ඔල්ගා කියන තරුණ ගෑනු ළමයාගෙන්. එයා පාළුවට ගිය පරණ ගෙදරක එහෙ මෙහෙ යනවා. එයා මොන හරි දෙයක් ගෙදර පුරා හොයනවා වගේ තමයි පේන්නේ. එයා කාමරයකට ඇතුළු වුණු ගමන්ම බෙරයක් අතින් අල්ලන් ඉන්න හාවෙක්ගේ ඩෝල් එකක් හැම පැත්තටම දික් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දේ වෙනවා. ඒ බය හිතන බනී ඩෝල් එක බේස්මන්ට් එක පැත්තට දික් කරද්දී බෙර ගහන්න පටන් ගන්නවා. හරියට හොල්මන් හොයන මැෂින් එකක් වගේ. ඒ කාමරේ මොකක් හරි තියෙනවා කියලා එයාට දැනෙනවා. හාවා බෙර ගහන සද්දෙට ඇහුම්කන් දීගෙන එයා පල්ලෙහාට යනවා. හාවගේ බෙර පාරවල් නැවතුනේ බිත්තියක් ළඟ. කුතුහලෙන් ඔල්ගා බේස්මන්ට් එකේ තිබිලා හම්බ වුණු කුඩා කියතකින් බිත්තියේ පොඩි හිලක් හදනවා. ඊට පස්සේ එයා දකින්නේ කවදාවත් අමතක නොවන විදිහේ දර්ශනයක්. ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ මේ තරුණ ගෑනු ළමයාගේ මාමා වන බැරට් එයාගේ පරණ යාළුවෙක් වන අයිසැක් ළඟට එන්නේ උදව්වක් ඉල්ලගෙන. අනතුරකින් පස්සේ අයිසැක් මතකය අමතක වන ලෙඩකින් පෙළෙනවා. ඒ නිසා එයාට බැරට් කියන්නේ කවුද කියලා මතක නැහැ. කොහොම වුණත් බැරට් කියන දෙයට එයා අහුම්කම් දෙනවා. බැරට් කියන්නේ එයාගේ අක්කගේ දුව. ඒ කියන්නේ ඔල්ගව බලාගන්න කෙනෙක් ඕන කියලා. මොකද ඔල්ගගේ තාත්තා සියදිවි නසාගෙන අම්මා අතුරුදහන් වෙලා. කොටින්ම කිව්වොත් එයාලා වැව ළඟට ආවම තමයි අයිසැක් දැනගන්නේ ඔල්ගගේ ගෙදර තියෙන්නේ වැව මැද තියෙන පොඩි දූපතක කියලා. අයිසැක්ට පීනන්න බැරි වුණත් බැරට් බලෙන් වගේ අයිසැක්ව ඒ ගෙදරට බෝට්ටුවකින් එක්කගෙන යනවා. ඒ වෙලාවේ අයිසැක්ට සල්ලි හදිස්සියක් තියෙන නිසා දවසකට ඩොලර් 200ක් හම්බ වෙන නිසා මේ රස්සාව අකමැත්තෙන් වුණත් එයා බාර ගන්නවා. අයිසැක් සහ බැරට් එහෙට යද්දී අපිට තේරෙනවා මේක ගොඩාක් ඈත තියෙන තැනක් කියලා. ඒ වගේම දූපතේ තියෙන එකම ගෙදරත් ඒක. බැරට් කියන විදිහට ඔල්ගා එයාගේ කාමරයට කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම රැයට. මොකද එයාට මානසික ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම එයාට කවුරු හරි පහර දෙයි කියලා එයා බයෙන් ඉන්නේ. ඒ මදිවට ඔල්ගට තව ලෙඩක් තියෙනවා. ඒකෙන් එයා වෙලාවකට පණ නැති ඝනපතයකට වැටෙනවා. ඒ වෙලාවට එයා හෙල්ලෙනවත් නැතුව පැරලයිස් වෙලා වගේ එක තැන ඉන්නවා. ඊට පස්සේ බැරට් අයිසැක්ට දිග චේන් එකක් සහ ඇඟට දාන ජැකට් එකක් වගේ දෙයක් පෙන්නනවා. ඒක දාගන්න කියලා බැරට් බල කරනවා. බැරට් කියන්නේ අයිසැක් ඔල්ගගේ කාමරයට ඇතුළු නොවන බව තහවුරු කරගන්න මේ ජොබ් එකට ඒක අනිවාර්යයි කියලා. මොකද ඒ චේන් එක නිසා ඔල්ගගේ කාමරයට ඇරෙන්න ගෙදර අනිත් ඕනෑම තැනකට අයිසැක්ට යන්න පුළුවන්. පැහැදිලිවම අයිසැක්ට මේක හැන පිස්සු වැඩක් වගේ හිතෙනවා. මුලින්ම ඒක දාගන්න බෑ කියනවා. හැබැයි එයාට මේ ජොබ් එක ඕන නිසා අන්තිමේදී කැමති වෙනවා. බැරට් ගියාට පස්සේ අයිසැක් වෙලාව අරගෙන මේ විශාල ගෙදර වටේටම ගිහින් බලනවා. එතකොට එයාට තේරෙනවා මේ චේන් එක එන්නේ බේස්මන්ට් එකෙන් කියලා. එයා වොෂ්රූම් යන්න හදනවා. හැබැයි අයිසැක්ගේ ජැකට් එකේ තියෙන චේන් එකේ දිග මදි නිසා එයාට යන්න හම්බ වෙන්නේ නැහැ. එයා තව ටිකක් වටේට යද්දී වත්ත පහළ ඉන්න බල්ලෙක්ව හම්බ වෙනවා. පාළුවටත් එක්ක අයිසැක් පුටුවක් අරගෙන ඇවිත් බල්ලා ඉස්සරහින් වාඩි වෙලා එයාට කන්න මොනවා හරි දෙනවා. හැබැයි එයා දන්නේ නැතුව පිටිපස්සෙන් එක පාරටම ලයිට් නිවිලා එයාගේ චේන් එක එක පාරටම ඇදෙනවා. මොකද්ද වුනේ කියලා හිතාගන්න බැරුව අයිසැක් කොරිඩෝ එක දිගේ යනවා. ඔන්න ඒ වෙලාවේ ඉන්ටර්කොම් එක නාද වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔල්ගා කතා කළාද කියලා බලන්න එයා යනවා. හැබැයි එයා තාමත් අර එක තැන හෙල්ලෙනවත් නැති තත්වයේ ඉන්නේ. රෑ වෙනකොට අයිසැක් නිදාගන්න යනවා. හැබැයි පිටිපස්සෙන් ආපු ලොකු සද්දයකට එයාට ඇහැරෙනවා. ඒක එන්නේ බිත්තියේ තියෙන බය හිතන පින්තූරකින්. ඒකට බය වෙන අයිසැක් ඒ පින්තූරය අනිත් පැත්ත හරවන්න තීරණය කරනවා. හැබැයි ටික වෙලාවකින් අයිසැක් දකිනවා පින්තූරය ආයෙත් එයාගේ පැත්තට හැරලා තියෙනවා. මේක හිතාගන්න බැරි තරම් අద్භූත නිසා එයා ඒක ආයෙත් අනිත් පැත්තට හරවලා ඒ පැත්තට මූණ දාගෙන නිදා ගන්නවා. ඊට පස්සේ රෑ පින්තූරයේ බිමට වැටෙන සද්දෙට එයා ආයෙත් ඇහැරෙනවා. කුතුහලෙන් එයා ඒක අහුලද්දී අයිසැක් දකිනවා ඒ පින්තූරයේ ඉන්න ගැහණු කෙනාගේ ඇස් ලොකු වෙනවා. ඒ එකම ගැහණු කෙනෙක්ගේ කටහඬකින් එයාට ළඟට එන්න කියලා හිමින් කියනවත් ඇහෙනවා. නිදා ගන්න බැරි වෙන නිසා අයිසැක් ආයෙත් ගෙදර වටේට යන්න පටන් ගන්නවා. මෙදා පාර එයාට වීදුරු පෙට්ටියක් ඇතුලේ තියෙන සෙල්ලම් හාවෙක් හම්බ වෙනවා. එයා ඒක එළියට ගන්නවා. එක පාරටම එයාට කෑ ගහන සද්ද වගේක් ඇහෙනවා.
ඊට පස්සේ ඔල්ගා දුන්නක් අරන් එතනට එනවා. ඔල්ගා කියනවා බය වෙන්න එපා. ඒ දුන්න එයාගේ තාත්තා දඩයම් කරන පාවිච්චි කරපු දුන්නක් විතරයි කියලා. දෙන්න පළමු වතාවට කතා බහ කරන්නේ මෙතනදී. ඒ වෙලාවේ ඔල්ගා කියනවා එයාගේ තාත්තට කොලස්ට්‍රොෆෝබියා තිබුණු නිසා, ඒ කියන්නේ එරුණු තැන්වලට තියෙන බය නිසා එයා සිය දිවි නසා ගත්තා කියලා. තාත්තා නැති වුණේ බේස්මන්ට් එකේ හිර වෙලා ඒක ඉවස ගන්න බැරුව ඊතලයකින් තමන්ට විදගෙන. ඔල්ගා කියන විදිහට තාත්තා ජීවිතුන් අතර ඉද්දී එයාගේ පිස්සු අම්මා තාත්තව අර දම්වැල තියෙන ජැකට් එකේ දාලා තිබ්බා. තාත්තා යතුරු එල්ලපුවම අම්මා ඒක ගිලලා තියෙනවා. මේ විහිළුව වුණාට පස්සේ ඔල්ගාගේ අම්මා අතුරු දහන්න වුණා. තාත්තා බේස්මන්ට් එකේ හිර වෙලා ඉද්දී සිය දිවි නසා ගත්තා. මේ බියකරු කතාවෙන් පස්සේ ඔල්ගා කාමරෙන් අයින් වෙනවා. අයිසැක් ආවා ඉස්සරහා තනියම වාඩි වෙලා ඉන්නවා. හැබැයි එතකොටම ආවා බෙර ගන්න පටන් ගන්නවා. ඒ අතරේ එයාගේ පිටිපස්සෙන් බේස්මන්ට් එකට යන දොර ඇරෙනවා. ආවා ගොඩක් වේගෙන් බෙර ගහනවා. එයා පිටිපස්ස හැරලා බලද්දී දොර ඇරලා තියෙනවා දකිනවා. ඔල්ගා එතන ඉන්නවද කියලා බලන්න එයා කතා කළත් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. එයා මේ ගැන හොයලා බලන්න යද්දී බේස්මන්ට් එකෙන් එළියක් එනවා දකිනවා. ඉතින් එයා පල්ලෙහාට යන්න පටන් ගන්නවා. බේස්මන්ට් එකේදී එයාට එයාගේ යකඩ දම්වැලේ මුල හම්බ වෙනවා. ඒ වගේම ෆිල්ම් එක මුලදී ඔල්ගා කපනවා අපි දැකපු පිටියේ හිලත් හම්බ වෙනවා. හැබැයි එයා ඇතුළ බලන්න ටෝච් එක ගහද්දී එයා ෂොක් වෙනවා. එතන ඔල්ගාගේ අම්මගේ මලසිරුර තියෙනවා පපුවේ ඊතලයක් ඇනිලා. කලින් ඔල්ගා දුන්නක් අරන් හිටපු එක මතක් වෙන අයිසැක්ට මේක කරේ ඔල්ගාම තමයි කියලා ලොකු සැකයක් එනවා. ඉතින් අයිසැක් ආයෙත් උඩ තට්ටුවේ තියෙන ඔල්ගාගේ කාමරයට යනවා. වාසනාවකට එයා ආයෙත් අර පණ නැති තත්ත්වයේ ඉන්නවා දකිනවා. ගෙදර තියෙන එකම ෆෝන් එක තියෙන්නේ ඔල්ගාගේ කාමරේ. දම්වැල නිසා අයිසැක්ට ඇතුළට යන්න බෑ. එහෙම වුණත් අයිසැක් පිටියේ තියෙන පොඩි වෙන්ටිලේටර් හිලෙන් ෆෝන් එක ළඟට ගන්නවා. ඊට පස්සේ එයා බැරට්ට කෝල් කරලා අමගේ මල්සිරුව ගැන කියනවා. ඕක තමයි අමව මරලා බේස්මන්ට් එකේ හංගන්න ඇත්තේ කියලා එයා කියනවා. ඒක ඇහුවට පස්සේ බැරට් කියනවා එයා මේ ගැන බලාගන්නම් කියලා. බය වුණු අයිසැක් ඔල්ගාව එයාගේ කාමරේ හිර කරන්න තීරණය කරනවා. පස්සේ අවුල් වුණු ඔල්ගා ඉන්ටර්කොම් එකෙන් කතා කරලා අහනවා එයාව ඇයි ඇතුළේ හිර කළේ කියලා. අයිසැක් මල්සිරුර හම්බ වුණ එක ගැන සහ ඔල්ගා එක කරන්න ඇති කියලා හිතන හැටි කියනවා. ඒකට ඔල්ගා දිවුරලා කියනවා එයා අම්මව මැරුවේ නැහැ. තාත්තයි මාමයි එකතු වෙලයි අම්මව මැරුවේ කියලා. එයා කියන දේ ගැන උනන්දු වෙන අයිසැක් එයාගෙන් ප්‍රශ්න කරන්න යනවා. වෙනන විදිහට ඔල්ගාට අම්මගේ මල්සිරුර හම්බ වෙලා ඒ ගැන මාමට කිව්වට පස්සේ පුදුමකට වගේ මාමා එකපාරටම පිළි අරන් තියනවා එයා ඔල්ගාගේ තාත්තා එක්ක එකතු වෙලා අම්මගේ පිස්සුව නිසා එයාව මැරුවා කියලා. ඔල්ගා පොලිසියට කෝල් නොකර ඉන්න තීරණය කළේ එයාගේ තාත්තවත් නැති කරගන්න ඕනේ නැති නිසාලු. ඒ විතරක් නෙමෙයි බැරට් මාමා කියන විදිහට අයිසැක්ගේ මතකයේ නැති වුණු අනතුරට කලින් අයිසැක් කලිනුත් මේ ගෙදරට ඇවිත් තියෙනවා. ඒ කාලේදී එයාව බැරට් එවලා තියෙන්නේ ඔල්ගාගේ තාත්තව බේස්මන්ට් එකේ හිර කරන්න. ඒකෙන් තමයි එයා සිවිදේ නසාගෙන තියෙන්නේ. මේක අහලා අයිසැක් ගොඩක් බය වෙනවා. එයාට හිතාගන්න බෑ එයා මෙහෙම දෙයක් කරයි කියලා. එයාට ඕනේ වෙනවා පොලිසියට කෝල් කරලා හම්බුණු මල්සිරුර ගැන කියන්න. හැබැයි මොකද්ද හේතුවකට ඔල්ගා ඒකට ඉඩ දෙන්නේ නැහැ. අන්තිමේදී දෙන්නම එකඟ වෙනවා. දෙන්නම එකතු වෙලා බැරට්ට කෝල් කරන්න. අයිසැක් කලින් මෙහෙට ඇවිත් තාත්තව බේස්මන්ට් එකේ හිර කළාද කියන එක ඇත්තක්ද කියලා තහවුරු කරගන්න. අයිසැක්ව ලොකු ෂොක් එකකට පත් කරමින් බැරට් ඒ කතාව ඇත්ත කියලා තහවුරු කරනවා. ඊට පස්සේ බැරට් ඔල්ගා එක්ක පෞද්ගලිකව ෆෝන් එකෙන් කතා කරනවා. එතනදී එයා කියනවා අයිසැක්ට යන්න දෙන්න එපා කියලා. මේකෙන් අයිසැක් බය වෙනවා. එයා ඉක්මනට ඔල්ගාව ආයෙත් කාමරේ හිර කරනවා. දෙවෙනිම එයා දම්වැල දාපු ජැකට් එකෙන් ගැලවෙන්න හදනවා. හැබැයි බැරි වෙනවා. ඊට පස්සේ එයා වෙන විසඳුමක් හොයන්න හදනවා. එයා අර වෙන්ටිලේටර් හිලෙන් එබිලා බලද්දී එයාගේ ජැකට් එකේ යතුර ඔල්ගාගේ කාමරේ තියෙනවා දකිනවා. හැබැයි එයා ඒක ගන්න හදද්දී ඔල්ගා එයාගේ ඇඟිලි කඩනවා. තද වේදනාවෙන් ඉන්න එයා කෑම කාමරයට ගිහින් ඇඟිලි ආයෙත් හදා ගන්නවා. එතනදී එයා අම්මගේ පින්තූරු දකිනවා. එතකොටයි එයාට තේරෙන්නේ අම්මා ජැකට් එකේ යතුර මාලයක් විදිහට දාගෙන ඉඳලා තියෙන්නේ කියලා. එයා බේස්මන්ට් එකට යන්නේ යතුර තාමත් එතන තියෙනවද බලන්න. ඒ කියන්නේ අම්මා යතුර ගිලලා කියලා ඔල්ගා කිව්වේ බොරුවක්. අයිසැක්ට ජැකට් එකේ අමතර යතුර හොයාගන්න පුළුවන් වෙනවා. එයා ඒකෙන් ගැලවෙනවා. හැබැයි එකපාරටම ලයිට් යනවා. අයිසැක්ට සිද්ධ වෙනවා ටෝච් එකෙන් පාර හොයාගන්න. මෙන්න මේ වෙලාවේදී එයාට බේස්මන්ට් එකෙන් බියකරු කෑගැසිබට ඇහෙනවා. ඒ වුණත් එයා උඩ තට්ටුවට යන පාර හොයාගන්නවා. එතනදී එයාට ආයෙත් අර පණ නැති තත්ත්වයේ ඉන්න ඔල්ගාව හම්බ වෙනවා. එයා ඔල්ගාගේ දුන්න අරගෙන අර ජැකට් එක ඔල්ගාට දානවා. ඊළඟට එයා ඔල්ගාගේ කාමරයට යනවා. එතකොටයි දකින්නේ ෆෝන් එකේ වයර් එක කපලා කියලා. මේ වෙලාවේදී අයිසැක්ට බැරට් එක්ක වුණු කතා බහක් ෆ්ලෑෂ් බෑක් වෙලා මතක් වෙනවා. ඒ තාත්තව බේස්මන්ට් එකේ හිර කරන්න බැරට් එයාව ජොබ් එකට ගත්ත වෙලාවේ වුණු කතාව. දැන් එයාට මතකයේ ආයෙත් එන්න පටන් ගන්න නිසා එයා මානසිකව වැටලා අනමින්ම නිදා ගන්නවා.
එයා ඇහැරුණාම මූණකට හොදන්න වොෂ්රූම් එකට යනවා. හැබැයි එතකොටම අපි දකිනවා ඔල්ගා කාමරයෙන් දුන්න ආයෙත් අරගෙන එයාට විදිනවා. හැබැයි ඒක වදින්නේ එයාගේ කනට විතරයි. එයා ඊළඟ ඊතරේ ලෑස්ති කරද්දී අයිසැක් ආරක්ෂා වෙන්න දොර වහගන්නවා. ටික වෙලාවකට පස්සේ එයා පරිස්සමට හැංගිලා හිටපු තැනින් එළියට එනවා. එයා දකිනවා ඔල්ගා එතන නැහැ කියලා. එයා ලාච්චුව ළඟට යද්දිම ඔල්ගා එයාට විදිනවා. ඊතරේ අයිසැක්ගේ කකුල පසාරු කරගෙන යනවා. වේදනාවෙන් සිහිය නැති වෙන්න කලින් එයා ඉක්මනටම ආයෙත් වොෂ්රූම් එකට යනවා. දැන් අපිට පෙන්වන්නේ අයිසැක් අන්තිම වතාවට මේ ගෙදරට ආපු වෙලාවේ උණු ෆ්ලෑෂ්බැක් එකක්. එදා ගෙදර කවුරුවත් හිටියේ නැහැ. එයා බැරට්ගේ ජොබ් එකට ලෑස්ති වෙනවා. එතනදී අපි දකිනවා අයිසැක් කළු පොතක් අරගෙන තාත්තාට, ඒ කියන්නේ බැරට්ගේ සහෝදරයාට කොලයක මොනවද ලියන්න පටන් ගන්නවා. බේස්මන්ට් එකෙන් එන hina සද්දයකට එයාගේ අවධානය වෙනස් වෙනවා. ඉතින් එයා ඒ ගැන හොයන්න යනවා. පුදුමකට වගේ එයාට බේස්මන්ට් එකේ දොර ලොක් කරලා තියෙනවා හම්බ වෙනවා. එයා ඒක ඇරලා පල්ලෙහාට යනවා. බේස්මන්ට් එක ඇතුලේ එයාට දුන්නක් හම්බ වෙනවා. එයා තවදුරටත් හොයලා බලද්දි තාත්තා මුළු ඇඟේම ලේ කෑවිලා ඉන්නවා දකිනවා. ඒකෙන් බය වෙන එයා දුවනවා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ සීන් එකකට යනවා. බැරට් ඇවිත් අයිසැක්ට කියනවා එයා බේස්මන්ට් එකේ මැරලා හිටපු තාත්තගේ අවමංගල්‍ය කටයුතු ඉවර කළා කියලා. අවුල් වුණු අයිසැක් බැරට්ගෙන් අහනවා එයා එනකොට තාත්තා හිටියේ බේස්මන්ට් එකේ හිර වෙලා නම් එයාව එතන හිර කළේ කවුද කියලා. කපටි චරිතයක් වෙන බැරට් ඒ චෝදනාවලින් බේරෙනවා. එයා අයිසැක්ට සල්ලි වගේක් දෙනවා. හැබැයි අයිසැක් ඒ සල්ලි බාරගන්නේ නැහැ. මොකද එයා එන්නත් කලින් ජොබ් එක කෙරිලා ඉවරයි. ඉතින් බැරට් සල්ලිත් තරම් ආයෙත් යනවා. අයිසැක් එයාගේ වැරදි වැඩ එලි කරයි කියලා හිතන බැරට් එදා රෑ ආයෙත් එනවා. එයා අයිසැක්ගේ ඇපාර්ට්මන්ට් එකට හොරෙන් ඇතුළු වෙලා එයාව බැල්කනියෙන් පල්ලෙහාට තල්ලු කරනවා. ඒකෙන් තමයි අයිසැක්ගේ මතකය නැති වෙන්නේ. දැන් ආයෙත් වර්තමානට එනවා. අයිසැක් වොෂ්රූම් එකේදී ඇහැරෙනවා. එයාට ලේසියෙන් හෙලවෙන්න පුළුවන් වෙන්න ඊතලයේ අගින් කපලා දානවා. ඊට පස්සේ රස්නට ඇඳුම් ටිකක් දාගන්න එයාට වොෂ්රූම් එක ඇතුලේ පොඩි දොරක් හම්බ වෙනවා. ඒ ඇතුලේ තියෙන හැංගුණු පාර හොයාගත්තට පස්සේ එයා ඒ ඇතුලට රිංගලා ඔල්ගගෙන් බේරෙන්න බඩගාගෙන යනවා. මේ අතරේ ඔල්ගගේ අම්මගේ හොල්මන් අවතාරය මතුවෙනවා. මේ කිසිම දෙයක් නොදන්න අයිසැක් අන්තිමේදී කොරිඩෝ එකේ කෙළවරටම යනවා. ඒක තියෙන්නේ අම්මගේ මල සිරුර තියෙන පිටිය පිටපස්සේ. එයාට පොඩි කියතක් හම් වෙනවා. එයා ඒකෙන් එළියට එන්න පුළුවන් වෙන ලොකු හිලක් කපන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යපුවට පස්සේ එයා දකිනවා ඔල්ගගේ අම්මගේ මල සිරුර ඔළුව හෙලවෙනවා. අයිසැක් එයාගේ හිමතොප්පෙන් අම්මගේ මූණ වහනවා. හැබැයි ඊළඟ වතාවේදී එයා මේ පැත්ත බලද්දී එතකොටම එකපාරටම හාවගේ සෙල්ලම් බඩුව බෙර ගහන්න පටන් ගන්නවා. ඔල්ගා බේස්මන්ට් එකට ඇතුළු වෙනවා. එයා මැරලා ඉන්න අම්මගෙන් ඊතලයක් ගන්නවා. ඒ එක්කම බැරට් එනවා. ඊට පස්සේ එයා ඔල්ගට බැනවදිනවා. මොකද පේන විදිහට එයා මුළු කාලේ පුරාම ඔල්ගගේ පවුල විනාශ කරපු හිංසා පීඩා කරපු කෙනෙක්. බැරට් සැකෙන් වගේ බිත්තියේ හිලෙන් බලද්දී අයිසැක්ව දකිනවා. හැබැයි එයාට මොනවත් කරන්න කලින් ඔල්ගා එයාගේ මාමගේ පිටිපස්සට විදිනවා. එයාගේ කරදර ඇති වෙලා තියෙන නිසා එයාව බේස්මන්ට් එකේ හිර කරනවා. ඊට පස්සේ බැරට් මාමා අයිසැක්ට කියනවා එළියට ඇවිත් දෙන්නත් එක්ක එකතු වෙලා ඔල්ගට මූණ දෙමු කියලා. හැබැයි ඇත්තටම බැරට් ලී කොටයක් අතින් අල්ලන් ඉන්නේ අයිසැක්ගේ ඔළුවට ගහන්න ලෑස්ති වෙලා. කියත හෙලවෙනවා බැරට් දකිනවා. හැබැයි එතකොටම එයාට උඩ තට්ටුවේ ඉන්ටර්කොම් එකෙන් අයිසැක් කතා කරනවා ඇහෙනවා. එතකොට බිත්තිය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් වෙනවා. එතන පරිසරය එක පාරටම නිශ්ශබ්ද වෙනවා. බැරට්ට පුදුම කරමින් බිත්තිය පිටිපස්සේ ඉන්නේ අම්මගේ හොල්මන් අවතාරය. එයා ඇවිත් ඉන්නේ බැරට්ට මරන්න. මේ අතරේ අයිසැක් චිමිනියෙන් පැනලා ආරක්ෂිතව එළියට යනවා. යන පාරේදී එයා බල්ලවත් නිදහස් කරනවා. ෆිල්ම් එක ඉවර වෙන්නේ ඔල්ගා එයාව හොයාගන්න එකෙන්. දෙන්නා එකිනෙකා දිහා බලන් ඉන්නවා. ඔල්ගා තාමත් දම්වැල තියෙන ජැකට් එකෙන් හිර වෙලයි ඉන්නේ. ඉතින් චිත්‍රපටය මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ මොකද්ද උනේ කියන එක අභිරහසක්. මේ වගේ තවත් හොරර් ත්‍රිලර් මූවිස් ගැන දැනගන්න ඕන නම් SL Story Tube channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න.